හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අද මම අරගෙන ආවේ සිංහල අලුත් අවුරුදු වලට ගොඩාක්ම රසට ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් මුන් කැවුම් ටිකක් හදා ගන්න විදිහ. හරිම ලේසි. නොදන්න කෙනෙකුට වුණත් හදා ගන්න ගොඩාක්ම ලේසි. වටේ ක්‍රිස්පියට මැද සොෆ්ට් එකට හදා ගන්න පුළුවන්. සීනි පැණි වලින් හදාගන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. මුලින්ම මුන්නට ටික බෙදගමු. මෙන්න මේ වගේ පාට වෙනකම් මුන්නට බෙදගන්න. දැන් බෙදගත්තු මුන්නට ටික පොඩ්ඩක් නිවෙන්න තියලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න, කෑලි නැති වෙන්න. මෙන්න මේ වගේ හොඳට පිටි වෙන්න බ්ලෙන්ඩර් කරගන්න. මුන්නට ලොකු වංගෙඩියක උනත් කොටලා අරගන්න පුළුවන්. හැබැයි කොටලා හොඳට හලලා අරගන්න, කැලි නැති වෙන්න. ඉතින් මෙතන තියෙනවා අඩු කෝප්පෙන් එකකුත් කාලක්. මම මේ අරගෙන තියෙන අඩු කෝප්පේ ප්‍රමාණය මිසරින් කප් එකට සමානයි. ඉතින් මෙතන මුන්නට පිටි ග්‍රෑම් 250ක් පමණ තියෙන මේ අඩු කෝප්පෙන් එකක්. සාමාන්‍යයෙන් හොඳට පුරවලා අරගත්තාම ග්‍රෑම් 250ක් පමණ මේ අඩු කෝප්පෙන් එකක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණයම තමයි මිසරින් කප් එකකට අල්ලන්නේ. ඉතින් ඔයාලට මේ දෙකෙන්ම මේ විදිහට මැනලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා හාල් පිටි. කඩේ වියලි හාල් පිටි තමයි මම අරගෙන තියෙන්නේ. මේ හාල් පිටියකින් ආප්ප, ඉඳිආප්ප දෙවර්ගයේම හදන්න පුළුවන්. ඉතින් ඒකෙන් මම පුරවලා අරගන්නවා. හාල් පිටි කප් එකක්, අඩු කෝප්පෙන් එකක් මම අරගන්නවා. මිශ්‍රණ කප් එකක් තියෙන අයට මිශ්‍රණ කප් එකෙන් එකක් අරගන්න. දැන් මම හාල් ටික විනාඩි 2ක් පමණ අඩු ගින්දරේ බෙද ගන්නවා. ගොඩක් වෙලා බදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක වියලි හාල් පිටි එක නිසා. තෙත හාල් පිටි නම් විනාඩි 3ක් 4ක් විතර හොඳට බෙද ගන්න අඩු ගින්දරේ. දැන් බෙදගත්තු පෑන් එකේම හාල් පිටි තියන්න එපා. මොකද පෑන් එකේ රසනෙට මේක දුඹුරු පාට වෙන්න පුළුවන්. ඒ නිසා මේක වෙනම භාජනයකට දාගෙන අරන් තියාගන්න පැත්තකින්. දැන් සීනි පැණි එක හදාගමු. සීනි වලින් අඩු කෝප්ප එකක් දාගන්න, දුඹුරු සීනි අරගන්න. එතකොට අපිට වෙනම කැරමල් පාට හදා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසි මේ ක්‍රමයට. ඒකට වතුර අඩු කෝප්ප එකක් දාලා තමයි අපි සීනි පැණි ටික හදාගන්නේ. ලිපේ තියපු වෙලාවෙ ඉඳලා හොඳට මේක හැදි ගන්න. බුබුලු දාන්න පටන් ගන්නවා මෙන්න මේ වෙනකොට. ඉතින් මේක තව හොඳට බුබුලු දාන්න ඕනේ මෙන්න මේ වගේ. ඔයාලට පේනවා ඇති. මේ ගානට බුබුලු දානකොට ඔයා ලිප ඕෆ් කරගන්න. ගොඩක් වෙලා පැණි උණු කරන්න එපා. එතකොට ඔයාගේ මුන්නට ඩෝ එක හයි වෙන්න පුළුවන්. දැන් ලිප ඕෆ් කරලා පැණි ටික පැත්තකින් තියාගන්න. එහෙමත් නැතිනම් වෙනම භාජනයකට දාලා අරන් තියාගන්නත් පුළුවන්. පැණි එක හොඳට නිවෙන්න ඕන. සාමාන්‍ය ගානට අතේ ඇලෙන්න පුළුවන් මේ ප්‍රමාණයට උණු කරගත්තම. දැන් අපි වෙනම අරන් තියාගත්තු හාල් පිටි වලින් මේසෙ හැඳි එකක් වෙනම අරන් තියාගන්න ඕන. අපට අවශ්‍ය වෙනවා පිරිඩෝ එක තුනී කරන වෙලාවට. දැන් වෙනම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි ටික දාගන්න. හාල් පිටිත් දාගන්න. කහ කුඩු චුට්ටක් දාගන්න. රස අනුව ලුණු දාගන්න. වතුර පොඩ දාලා ඝන බැටර් එකක් වෙන විදිහට හදාගන්න. පෑන් කේක් බැටර් එකක් වගේ දියාරු වෙන්න නෙවෙයි. මෙන්න මේ හදාගන්න පදමට ඔයාලට පේනවා ඇති. ටිකක් ඝන බැටර් එකක් තමයි හදාගන්න ඕන. මේ බලන්න මෙන්න මේ විදිහට. දැන් පිටි බැටර් එකත් හදාගෙන ඉවරයි පැත්තකින් තියාගන්න. දැන් පැණි එකත් හොඳට නිවිලා තියෙනවා මේ වෙලාවේදී. දැන් ඒකෙන් වෙනම මේසෙ හැඳි 5ක් විතර පැණි අරන් තියාගන්නවා. අපිට අවසානට ඕන වෙනකොට දාගන්න පුළුවන්. දැන් අපේ පැණි එක හොඳට නිවිලා තියෙනවා. අපි මුලින්ම මුන් පිටි දාගෙන හොඳට කලවම් කරගමු. මුන්නට කැවුම් හදා ගන්න නිසා අපිට මුන්නට රසය තමයි කැවුම් වල එන්න ඕන. ඒ නිසා මුලින්ම මුන් පිටි ටික දාලා හොඳට කලවම් කරගන්න. මුන්නට පිටි ටික දාලා හොඳට කලවම් කරගන්න. දැන් හරි. මුන්නට පිටි ඔක්කොම දාගත්තා. ඔයාලට පේනද මෙන්න මේකේ පදම මේ බලන්න මෙන්න මේ වගේ දියාරුවක් තමයි තියෙන්නේ. දැන් මම මේකට හාල් පිටි දාගන්නවා. දැන් ඔයාට පුළුවන් අරන් තියාගත්තු පැණි වලින් පොඩ දාගන්න. ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. හරිම ලේසියි මේකට බය වෙන දෙයක් නැහැ. දැන් ඔයාගේ දියාරු ගතිය අනුව ඔයාට පුළුවන් තව හාල් පිටි දාගන්න. පැණි දාගන්නත් පුළුවන් ඔයාගේ පිටි ඩෝ එකේ පදම අනුව. අවසාන වතාවට හාල් පිටි අපි ඉතිරි කරගත්තු පැණි දාලා මෙන්න මේ විදිහට තමයි ඩෝ එක හදාගන්න ඕන. අඩු වැඩි වෙන ප්‍රමාණයට අනුව තමයි හාල් පිටි ඉතිරි පැණි දාලා ඩෝ එක හදාගන්නේ. ඝන ඩෝ එකක් තමයි හදාගන්න ඕන මෙන්න මේ විදිහට. දැන් හරි. දැන් ඩෝ එක හදාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේක තුනී කරගන්න. අතේ පොල් තෙල් ටිකක් තවරගෙන ඩෝ එක හොඳට අනාගෙන
මෙන්න මේ විදිහට තුනී කරගන්න. ඔයාලට පේනවා ඇති හරිම soft dough එකක් තියෙන්නේ. පැණි ගානට උණු කරගන්න ඕන. පැණි ගොඩක්ම ලිපේ තියලා උණු කරගත්තොත් මේ විදිහට තුනී කරගන්න බෑ dough එක හයි වෙනවා. මම ඔයාලට කිව්වා වගේම පළවෙනි වතාවට හොඳට බබළු දානකොට ලිප ඔෆ් කරගන්න ඕන පැණි එකේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට තුනී කරගෙන කෑලි ටික කපා ගන්න පුළුවන් dough එකක් හදා ගන්න. මම ටිකක් ලොකු කෑලි වලට තමයි මේක කපා ගන්න. ඔයාලට පේනවා ඇති. මම හදාගත්තු කැවුම් වල සයිස් එක මගේ අල්ලි ප්‍රමාණයටම තියෙනවා. දැන් අරන් තියාගත්තු හාල් පිටි ටිකක් ලෑල්ල මත තවරන්න. දැන් කපාගත්තු කෑලි මතත් හාල් පිටි තවර ගන්න. ඉන්පසු කෑලි ටික අරගෙන ලෑල්ල මත තියාගන්න. හරිම ලේසි මේ ක්‍රමයට කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට සිංහල අලුත් අවුරුදු වලට කැවිලි මේසයට Tamanට අවශ්‍ය කැවිලි ටික හදාගන්න පුළුවන් ගෙදරදීම පිරිසිදුවට රසට. දැන් අපිට පුළුවන් මේ ටික ගැඹුරු තෙලෙන් බෙද ගන්න. මෙන්න මේ වගේ ඉතිරි වෙන කෑලි තියෙනවනේ ඒ ටිකත් අපිට පුළුවන් නැවත කෑලි වලට කපා ගන්න. මේ බලන්න මෙන්න මේ විදිහට. දැන් ගැඹුරු තෙලෙන් බෙද ගන්න. මේක ටික රන්වන් පාට වෙනකන් ලස්සන පාටක් වෙන බෙද ගන්න. ඔයාලට පේනවා ඇති මේ කැවුම් ටික ලස්සනට පිළිවෙලකට තියෙනවා. පිටි ඩෝ එක හරි පදමට හදාගත්තම වටෙන් හිල් වෙලා මැද තියෙන ඒවා එළියට යන්නෙත් නැහැ. තෙල් එක සවුත්තු වෙන්නෙත් නැහැ. පිටි බටර් එකත් හරි පදමට හදාගත්තාම මේ වගේ ලස්සනට පිළිවෙලකට කැවුම් ටික හදාගන්න පුළුවන්. සෙවයන් රැකියාවක් කරන අයටත් ගොඩාක්ම වැදගත් මේ වීඩියෝ එක. මේ බලන්න හරිම ලස්සනට පිළිවෙලකට තියෙනවා. ඔය විදිහට කැවුම් ටික ඔක්කොම හදාගත්තා. ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සිංහල අලුත් අවුරුදු වලට ලස්සනට පිළිවෙලට මේ වගේ කැවුම් ටිකක් හදාගන්න. හරිම ලේසි පහසුයි. වටේ ක්‍රිස්පියට මැද සොෆ්ට් එකට හොඳට තියෙනවා කැවුම් ටික. ගොඩාක්ම රසයි. ගෙදර හැමෝම කිව්වා හරිම රසයි පිළිවෙලයි කියලා. ඉතින් මටත් හරිම සතුටුයි මේ වගේ ලස්සනට පිළිවෙලකට කැවුම් ටිකක් හදාගන්න පුළුවන් වුණ එකට. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ අත්දැකීම සිංහල අලුත් අවුරුදු වලට මේ වගේ රසවත් මුන් කැවුම් ටිකක් හදලා තියන්න. ගෙදර හැමෝම සතුටු වෙයි. බය වෙන්න එපා. එකපාරක් හරි හදන්න try කරන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, කාට හරි බලන්න වැදගත් වෙයි වීඩියෝ එක share කරන්න. නැවත වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.